එතනදි රෙකමන්ඩ් කරන්නේ ඔයාලට මේ ඊමේල් කියන එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා. රයිට්. ඉතින් මගේ ඊමේල් එක මම මෙතනට ලබා දීලා මම මෙතන පාස්වර්ඩ් එකකුත් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ පාස්වර්ඩ් එකක් මම ලබා දෙනවා. හොඳට මතක තියාගන්න මිනිමම් 8 characters තියෙන්න ඕනේ. ඒ වගේම මෙතන කැපිටල් අකුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, සිම්පල් අකුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හරි. එතකොට මිනිමම් 8 characters කියන්නේ ඔයාට පුළුවන් characters 8කට වඩා ඕනම ප්‍රමාණයක් මේ password එකට එකතු කරන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් by creating an account I agree to Binance terms of service කියන එකට ටික් එක දාලා create personal account කියන එක ලබා දෙන්න. මේ විදිහට ලබා දුන්නාට පස්සේ email verification එකක් එනවා ඔයාගේ දුන්නු email එකට. ඉතින් අපි යන් email එකට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Binance එකෙන් ආපු confirmation registration form එක. ඉතින් ඒක මේ විදිහට click කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ කෝඩ් එක මේ විදිහට කොපි කරගන්න. නම්බර් 6කින් යුතු කෝඩ් එකක් එන්නේ ඔයාලට. ඒ කෝඩ් එක කොපි කරලා අපි Binance අර කලින් email verification එකට ගිහලා මෙතන කෝඩ් එක paste කරන්න. paste කරලා වෙලා මෙතන submit කියන එක ලබා දෙන්න. ඔයාලට පේනවා දකුණු පැත්තෙන් email verified කියලා වැටුණා. ඒත් එක්කම දැන් ඔයාව මෙන්න මේ විදිහට account created කියලා මෙතනට අරගෙන යනවා. ඉතින් ඔයාගේ account එක ඔයා verify කරන්න ඕනේ. මේ account එක verify කරන්නේ නැතුව ඔයාට මෙතනදී trade කරන්න එක risk එකක්. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ account එක verify කරන්න. ඒ වගේම තමයි මේ account එක verify කරොත් තමයි අර USDT 100 ඔයාට හම්බ වෙන්නේ. right දැන් තියෙන ඔයාගේ account එක verify කරන්න මෙතන පල්ලෙහා තියෙනවා verify now කියලා කහ පාටින් බටන් එකක් ඒක උඩ click කරගන්න. right click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහ option එකක් තමයි එන්නේ. ඔයාගේ resident එක automatically select ලා ඉන්නවා. ඉන්න රට අනුව. ඉතින් ශ්‍රී ලංකාව කියලා මේ විදිහට ඇවිල්ලා ඇති. ඉතින් මෙතනදී ඔයාගෙන් ඉල්ලන්නේ ඇත්තටම කිව්වොත් personal information ඔයාගේ ඉල්ලනවා. ඒවා සත්‍ය තොරතුරු දෙන්න. ඔයාගේ ID එකේ තියෙන විදිහට නම දුන්නොත් හොඳයි. ඒ වගේම government issue ID එකක් ඉල්ලනවා. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි ඉතින් ඔයාගාව ඉංග්‍රීසියෙන් තියෙන ID එකක් නැත්නම් දැන් උදාහරණයක් විදිහට පරණ ID වල අපේ ලංකාවේ තියෙන ID වල සිංහලෙන් තියෙන. ඒවා use කරන්න එපා. right ඔයාගාව මේ අලුතෙන් හදපු ID තියෙනවා නම් ඒවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙමළෙන් කියන තුනෙන්ම තියෙනවා. ඉතින් ඒක use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳම දේ තමයි ඔයාගේ passport එක හරි driving license එක හරි මේකට use කරන එක. ඒ වගේම ඔයාගේ selfie එකක් ගන්න එනවා. ඒ selfie එන්නේ option තුන තමයි ඔයාගාව තියෙනවා නම් ඔයාට මේක verify කරගන්න පුළුවන්. right ඊට පස්සේ ඔයාට පුළුවන් continue කියන එක මෙන්න විදිහට ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ මෙතන nationality එක අහනවා. ඉතින් nationality එක ඔයාට මෙතන ලබා දෙන්න පුළුවන් ශ්‍රී ලංකාව කියලා. ඔයා ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා නම් ඉතින් legal name එක තමයි අහන්නේ. මම අර කලින් කිව්ව විදිහටම සත්‍ය තොරතුරු දෙන්න. මෙතන ඔයාගේ first name එක ඉල්ලනවා. ඊට පස්සේ දෙවෙනියට ඔයාගේ middle name එක ඉල්ලනවා. තුන්වෙනියට ඔයාගේ last name එක ඉල්ලනවා. ඒ වගේම හතරවෙනියට ඔයාගේ date of birth එක ඉල්ලනවා. මේ විස්තර ටික හරියටම දෙන්න ඔයාගේ ID එකේ තියෙන විදිහට. ඊට පස්සේ මෙතන continue කියන එක ලබා දෙන්න. continue කියන එක ලබා දුන්නාට පස්සේ ඔයාගේ residential address එක ඉල්ලනවා. ඉතින් මේකත් හොඳට මතක තියාගන්න. ඔයාට මේකේ additional මේක අත්‍යවශ්‍යම නැහැ. additional ඔයාගේ address එක verify කරන්න එනවා. නමුත් මේක අනිවාර්යයෙන්ම කරගත යුතු නැහැ. ඔයාට trade කරන්න, deposit කරන්න, withdraw කරන්න මේ home address එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. නමුත් අපි මෙතනදී ඔයාට proof කරන්න පුළුවන් address එක දෙන්න. හරි. ඒ කියන්නේ ඔයාට document එකක් උදාහරණයක් විදිහට ඔයාට internet bill එකක් එනවා නම්, light bill එකක් එනවා නම්, water bill එකක් එනවා නම් අන්න ඒකේ තියෙන address එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන continue කියන එක ලබා දෙන්න. right ඊට පස්සේ ඔයාගේ document verification එක කරන්න ඉන්නේ මම අර කලින් කියපු විදිහට ඔයාගේ ID card එක, passport එක හෝ driving license එක මේ කියන තුනෙන් ඕනම එකක් ඔයාට use කරන්න පුළුවන්. මෙතන තුනම දෙන්න අවශ්‍ය නැහැ. ඔයාට මෙතනින් කරගත හැකි පහසුම ක්‍රමය දෙන්න. ඉතින් මම recommend කරන්නේ මෙතනදී ඔයා passport එක හරි driving license එක හරි දෙන්න කියලා. ඒ දෙකම නැත්තම් මම අර කලින් කියපු විදිහට ඔයාට පුළුවන් ඉංග්‍රීසියෙන් තියෙන ID card එක upload කරන්න. දැන් මම මෙතන driving license එක select කරලා මම මෙතන continue දෙනවා. දීලා ඔයාලට බලා ගන්න පුළුවන් document verification කියලා එනවා. ඉතින් මෙතන continue කියන එක මේ විදිහට ලබා දෙන්න. දැන් මෙතනදී ඔයාගේ document verification එක කරන්න එන්නේ මෙතනදී අහනවා take photo with camera කියලා option එකක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට දැන් ඔයා desktop machine එකක් use කරනවා නම් ඔයාගේ selfie camera එකක් නැත්නම් ඔයාට සිද්ධ වෙනවා මේක ඔයාගේ phone එකෙන් කරගන්න. එහෙම වුණොත් එහෙම ඔයාට මෙතන කරන්න වෙන්නේ මේ verify with Binance app කියන එකට ටික් එක දාන්න ඕනේ. right ටික් එක දාලා ඉවරලා ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා යන්න ඔයාගේ phone එකට ගිහලා Android නම් use කරන්න යන්න Play Store එකට, Apple නම් use කරන්න App Store එකට යන්න. ගිහලා ඉවරලා මෙතන search කරගන්න Binance කියලා. ඉතින් මම use කරන්නේ Android එකක්. ඉතින් මම මේ විදිහට මම Binance install කරගත්තා. install කරගෙන ඉවරලා ඔයා එක open කරගන්න. open කරාට පස්සේ ඔයාට එතන login වෙන්න අහනවා. එතකොට ඔයාගේ login details ලබා දෙන්න. login details ලබා දීලා ඔයාට log වෙන්න පුළුවන්. right මම log වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා barcode scanner එක.
මෙන්න මේ බාකෝඩ් ස්කෑන් එක උඩ මේ විදිහට ඔයාලට පුළුවන් ක්ලික් කරගන්න. එහෙම නැත්නම් ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ බොහොම පැහැදිලිව උඩ බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් බලා ගන්න බාකෝඩ් එක. ඒ බාකෝඩ් එක ඩෙස්ක්ටොප් එකේ තියෙන බාකෝඩ් එක ස්කෑන් කරන්න. ස්කෑන් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට front of document කියලා ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේ front of document කියන ඔප්ෂන් එක ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ID එකේ right ඉස්සරහ පැත්ත හරියට ඔයා ඇඟිලි තුඩු වලින් අල්ලගන්න කිසිම දෙයක් ඒ ID එකේ වැහෙන්න දෙන්න එපා ඇඟිලි තුඩු වලට. ඊට පස්සේ ඔයාලට පුළුවන් එකේ ෆොටෝ එක ගන්න. ඊට පස්සේ back of document කියලා එනවා. ඒ කියන්නේ ඔයාගේ ID එකේ පිටුපස ප්‍රදේශය. ඊට පස්සේ පිටුපසත් ඔයාලට take a photo ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. right ඊට පස්සේ මෙතන identity verification එක කරන්න එනවා. ඉතින් මේකේ take selfie photo කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන continue කියන එක ලබා දෙන්න. continue කියන එක ලබා දුන්නාට පස්සේ facial recognize. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් hat ඒ කියන්නේ තොප්පි දාන්න බෑ, cap දාන්න බෑ, sunglasses දාන්න බෑ. ඒ වගේම හොඳට light තියෙන තැනක් වෙන්න ඕනේ. ඒ වගේම filters මොකුත් use කරන්න බෑ. ඉතින් මේක ඔයාලට ඔයාගේ phone එකෙන් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන I have completed this on my phone කියන එක මේ විදිහට ලබා දෙනවා. ලබා දීලා ඉවරලා මෙතන facial recognition එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ barcode එකක් එනවා. අර කලින් වගේම ඔයාලට කරන්න තියෙන්නේ phone එකෙන් ගිහිල්ලා මේ barcode එක ස්කෑන් කරන එක. right ඊට පස්සේ ඔයාගේ account එක පැය 24ක් වගේ කාලයක් ඇතුළතදී verify වෙනවා. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දකුණු අත පැත්තට ගියොත් මේ වගේ මූණු icon එකේ ඔයාලට බලා ගන්න පුළුවන්